ආයිබෝවන් ඔබ සියලු දෙනාටම අද මේ පොඩි වීඩියෝ එකක් කරන්න ලැහැත්ති. දැන් මේ මාස් කන්න තමයි දැන් ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට මේ පැල ಜಾති හදන්න හොඳම කාලයක් තමයි දැන් මේ උදා වෙලා තියෙන්නේ. ගම්මිරිස් හදන්න, පුවක් හදන්න, කුරුඳු හදන්න, මේ වගේ බවබෝග හදන්න, කෙසෙල් හදන්න මේ හොඳම කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. මොකද මේ වර්ෂාපත්තින ඕන විදිහට තියෙනවානේ. එතකොට දැන් අලුතෙන් කවුරු හරි කෙනෙක් පුවක් වගාවක් කරනවා නම් මේ පුවක් ඒ තෝරගන්න විදිය කියලා දෙන්න තමයි ලැහැත්ති. එතකොට මේ පුවක් ටිකක් කපලා තියෙනවා මේ ගෙඩිය බලා ගන්නකො. එතකොට මේ මෙතන මේ මදේ තියෙනවා සුදු පාට මදේ. එතකොට මෙන්න මේ වගේ ටිකක් ලොකුවට තියෙන මද තියෙන ඒවා පුවක් හදන්න එපා කවදාවත් ගන්න. මොකද දන්නවද මේ පුවක් ගෙඩියක් කොච්චර ලොකු තිබ්බත් මඩ පුවක් දාන්නවත් කරුංග දාන්නවත් මේක බෑ. මඩ පුවක් දාපියන් පස්සේ මම ඒ අවුරුදු මේ මාස ගානක් තියෙනකොට මේ ඇත්ත දිගේ වතුර යදෙනවා. ඇතුළට වතුර යනවා. ඒතර කියන්නේ මඩ පුවක් ගෙඩියට සවුත් වුණා කියලා. අන්න ඒ කුණු වෙන්නේ මේ සුදු පාට මදේ ලොකුවට තියෙන ගෙඩි කවදාවත් ගන්න එපා හදන්න. ඒක කරුංග දාන්න බෑ. කරුංග දාලා වේලෙනකොට පොඩි තව්වක් හැදෙන ඇතුළට. ඇයි මේක වේලෙනකොට බොල් වෙනවා. අන්න ඒ හින්දා තමයි මේ සුදු පාට මද තියෙන මේ වැඩිපුර තියෙන එක ගස් වලින් තෝරගෙනම හදන්න ඕන. නැත්තම් සවුත් වෙනවා. ඒ හින්දා මෙන්න මේ වගේ කුඩාවට තියෙන්නේ. මෙන්න මේ ගෙඩිය බලන්නකො. මෙන්න මේ ගෙඩියේ ඉරිමදේ ටිකක් අඩුයි. ගෙඩියක් ටිකක් ලොකුවට තියෙන ඉරිමදේත් අඩුයි. මෙන්න මේ වගේ ගස් වල ගෙඩි තමයි තෝරලා ගන්නකොට පුවක් හදනවා නම්. එහෙම නැත්නම් මේ වගේම ලොකුවට තියෙන ඉරිමද තියෙන පුවක් කවදාවත් ගන්න එපා හදන්න. අනිවාර්යෙන් මඩ පුවක් දාන්නවත් කරුංග දාන්නවත් බෑ සවුත් වෙනවා. අන්තිමේට මේ පුවක් ටිකක් නැතුව සල්ලිත් නැතුව තමයි ඉන්නේ. ඒ හින්දා දැන් මම මේ වගේ පුවක් ටිකක් තෝරලා දැන් අවුරුදු දෙකකට ඉතිරි. පුවක් පැල 600ක් මෙන්න මේ මට්ටමේ දැන් තියෙනවා. බලන්න. දැන් මේ පුවක් ගහට අවුරුදු දෙකමාරක් තමයි වෙන්නේ. එතකොට මේ මට්ටමේ ගස් 600ක් තියෙනවා. අර විදිහට තෝරලා ගත්ත පුවක්. එතකොට මේක කාබනික වගාවක් සම්පූර්ණ තියෙන මේ ගෙපල් ඔක්කොම කපලා තියෙන මේ කැටි ගන්නකොට මේ කොළපත් අනම් මම මේකට දාලා තියෙන්නේ. එතකොට මේ වාගේ ගස් 600ක් දැනට තියෙනවා මං හදලා. මේ 600ෙම දැන් අර විදියට තමයි මේ තෝරලා හදලා තියෙන්නේ පුවක්. එතකොට කවුරු හරි කෙනෙක් පුවක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් අර වාගේ ගස් වල ගෙඩි තෝරලා ගන්න කියලා තමයි මේ අපි ඉල්ලීමක් කරන්නේ. එහෙම නැත්නම් මතක් කරන්නේ. තෝරලාම ගන්න නැත්නම් ඔය ඇලවල් ගාන ගිහලා මිනික පුවක් පැලගෙනලා හදනවා. හැදුවට සාර්ථක වෙන්නේ නැහැ. අර පොඩි චූඩි ගෙඩි තමයි කඩා ගන්නනේ Tamanට.